දිනකට මිනිස්සු සිය ගණනක් බිලිගනිමින් මුළු ඇමරිකාවම සහ මධ්‍යම ඇමරිකාවම බීතියෙන් සලිත කරපු වීදි පාලනය කළ ලෝකෙත් දරුණුම පාතාල කල්ලියක් ගැන ඔයා අහලා තියෙනවද? සාමාන්‍ය අපරාධකාරයෝ වගේ නෙවෙයි. මොවුන් හැංගි වෙඩි තියාගෙන පැනලා යන අය නෙවෙයි. මහා පාරේ දවාලේ ජනතාව බලන් ඉද්දී මිනිස්සුන්ව කපලා කොටලා දාන්න තරම් මේ අය අනුකම්පාවක් නැති කල්ලියක්. පාරේ යන පොලිස් රථයකට පවා ඒ පැත්තට පය තියන්න දෙන්නේ නැති තරම් මුළු නගරයම තමන්ගේ අනසකට යටත් කරගත්තු බලයක් මේ පාතාල කල්ලියට තිබුණා. හිතලා බලන්න, මෙහෙම සංවිධානාත්මක අනුකම්පාවක් නැති ජාත්‍යන්තර අපරාධ කල්ලියක් අපේ රටේ ක්‍රියාත්මක වුණොත් ඒක මොන තරම් භයානක වෙයිද? අද සිතියමින් පිටතුලින් අපි කතා කරන්නේ ලෝකෙ දරුණුතම අපරාධකාරයන්ගේ සංගමයක් ලෙස සැලකෙන මාරියෝ 18 නැතහොත් 18 වෙන වීදියේ කල්ලියේ නොදන්නා රහස් කතාවයි. අපි මුලින්ම බලමු මේ මාරියෝ 18 කියන නමේ තේරුම සහ ඔවුන්ගේ ආරම්භය සිදුවුණේ කොහොමද කියලා. ස්පාඤ්ඤ භාෂාවෙන් මාරියෝ කියන්නේ අසල්වැසි ප්‍රදේශය. එහෙමත් නැත්නම් Tamanගේ සීමාව කියන එකට. මේ කල්ලිය ආරම්භ වන්නේ 1960 ගණන් වල ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නගරයේ රැම්පාට් දිස්ත්‍රික් එකේ පිහිටි 18 වන වීදිය ආශ්‍රිතවයි. අන්න ඒ නිසා තමයි මොවුන්ට මාරියෝ 18 එහෙමත් නැත්නම් 18 වන වීදියේ කල්ලිය කියන නම ලැබෙන්නේ. ඒ කාලේ ලොස් ඇන්ජලිස් වල තිබුණු බොහෝ මෙක්සිකානු පාතාල කල්ලි වලට එකතු කරගත්තේ පිරිසිදු මෙක්සිකානු ජාතිකයන් විතරයි. නමුත් සංක්‍රමණික තරුණයන්ට උණු ඒ වෙනස්කම් කිරීම නිසාම 18 වන වීදියේ සිටි තරුණයෝ එකතු වෙලා Tamanගේම කල්ලියක් හදාගත්තා. මොවුන්ගේ විශේෂත්වය වුණේ ඕනෑම ජාතියක ඕනෑම සංක්‍රමණික තරුණයෙකුට Tamanගේ කල්ලියට එකතු වෙන්න ඉඩ දීමයි. ඒ ප්‍රතිපත්තිය නිසාම ඊටාම කෙටි කාලයකින් දහස් ගණන් සමාජිකයන් ප්‍රමාණයක් මේ මාරියෝ 18 කල්ලිය වටා රොක් වුණා. ඔයාලට මතක ඇති අපි අපේ සිතීම පිට channel එකෙන් කලින් වීඩියෝ එකක් කළා ලෝකේ දරුණුම පාතාල කල්ලියක් වන MS-13 කල්ලිය ගැන. අන්න ඒ MS-13 කල්ලියේ එකම සහ දරුණුම පරම හතුරා තමයි මේ මාරියෝ 18 කියන්නේ. ඇත්තටම කිව්වොත් MS-13 කල්ලිය හැදෙන්නත් කලින් ඉඳන් ඇමරිකාවේ වීදි පාලනය කළේ මේ මාරියෝ 18 එක. පසුකාලීනව එල් සැල්වදෝරේ සහ හොන්ඩුරාස් වගේ මධ්‍යම ඇමරිකානු රටවල් වලින් ආපු සංක්‍රමණිකයන් MS-13 හදාගත්තට පස්සේ මේ කල්ලි දෙක අතර ආරම්භ වුණේ ලෝක ඉතිහාසයේ දරුණුම වීදි යුද්ධයයි. එකිනෙකාගේ කලාප අල්ලා ගැනීමටත් මද්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමටත් මොවුන් අතර සිදු වූ ලේ වැගිරීම් නිසා දහස් ගණනින් අහිංසක මිනිසුන්ගේ ජීවිත පවා පාරවල් උරදී නැති වී ගියා. මේ මාරියෝ 18 කල්ලියේ සමාජිකයන්ව මහා පාරදී එකපාරටම හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔවුන්ගේ මුහුණ සහ ඇඟ පුරාම ගසා තිබෙන අංක 18 නැතහොත් රෝම ඉලක්කම් වලින් XVIII එහෙමත් නැත්නම් XV3 කියන ටැටූස්. Tamanගේ ජීවිතයම පූජා කරන්නේ මාරියෝ 18 වෙනුවෙන් කියන බව මොවුන් මුහුණේ නලල කම්බුල් සහ බෙල්ල පුරාම මේ අංක ටැටූ කරගන්නවා. දෙවැනි ක්‍රමය තමයි ඔවුන් අතින් කරන රහස් අත්සඤ්ඤා. ඔබ මේ දකින්නේ මාරියෝ 18 සමාජිකයන් සැබෑ ලෙස අතින් කරන එම සංකේතයි. ඔවුන් Tamanගේ ඇඟිලි වලින් එක සහ අට හැඩය සාදමින් එකිනෙකාට ආචාර කරනවා. Tamanගේ කල්ලියේ බලය පෙන්වනවා. ඒ වගේම සතුරු MS සමාජිකයන්ට තර්ජනය කරන්නේ මෙන්න මේ අත්සඤ්ඤා භාවිතයෙන්. මාරියෝ 18 එකට එකතු වෙන එක ලේසි නැහැ. ඒකට තියෙනවා අතිශය අමානුෂික චාරිත්‍රයක්. ඒකට කියන්නේ තප්පර 18 චාරිත්‍රය කියලා. කල්ලියට එකතු වෙන්න ඕන වෙන තරුණයෙක්ට මාරියෝ 18 හි දැනට ඉන්න දරුණුම සමාජිකයන් 5-6 දෙනෙක් මැද්දට යන්න වෙනවා. එතනදී තප්පර 18ක් එක දිගට කිසිම අනුකම්පාවක් නැතුව මේ අයගෙන් ගුටි කන්න සිද්ධ වෙනවා. මේ තප්පර 18 ඇතුළත සමහරුන්ගේ ඇටකටු පවා කැඩෙනවා. ඒ වේදනාව දරා ගන්න පුළුවන් එක්කෙනා විතරයි කල්ලියට තෝරගන්නේ.
එකපාරක් මේ කල්ලියට එකතුනොත් ආයේ ජීවිතයටම අයින් වෙන්න බැහැ. අයින් වෙන්න තියෙන එකම එක ක්‍රමය තමයි මරණය. මොවුන් කළ අපරාධ ලයිස්තුව මද්‍රව්‍ය ජාවාරමට හෝ මනුෂ්‍ය ඝාතන වලට විතරක් සීමා වුණේ නැහැ. බාරියෝ 18 හි දරුණුම සහ පිළිකුල් සහගතම ව්‍යාපාරය වුණේ කාන්තා හා ළමා ජාවාරම. මධ්‍යම ඇමරිකානු රටවල් වලින් වඩා හොඳ ජීවිතයක් සොයාගෙන ඇමරිකාවට එන්න හදන අසරණ කාන්තාවන් සහ කුඩා ළමයින් මොවුන්ගේ ග්‍රහණයට ගන්නවා. ඊට පස්සේ ඒ අසරණයන්ව තර්ජනය කරමින් බලහත්කාරයෙන් මුදලට විකුණන අමානුෂික ජාවාරමක් මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගියා. ඊට අමතරව මහපාරේ තිබුණු පුංචි පෙට්ටි කඩේ ඉඳන් බස් රථ, ටැක්සි සහ ලොකු ව්‍යාපාරිකයන් දක්වා සෑම දෙනාගෙන්ම දිනපතාම කප්පන් ගත්තා. කප්පන් නොදෙන ඕනෑම කෙනෙක්ව මුළු ගමම බිය වෙන විදියට පාර මැදදී කපලා කොටලා මරලා දාන්න මොවුන් දෙපාරක් හිතුවේ නැහැ. වසර ගණනාවක් තිස්සේ මේ අපරාධ ජාලය මර්ධනය කරන්න නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පවා ලොකු අභියෝගයක් වුණා. බොහෝ අවස්ථාවලදී නීතියේ තියෙන බුරුල් තැන්වලින් රිංගලා යන්න මේ පාතාල සමාජිකයන් සමත් වුණා. නමුත් ඒ සියල්ල වෙනස් වුණා එකම එක තීරණාත්මක පීවරක් නිසා. එල් සැල්වදෝරේ ජනාධිපති නයිබ් බුකෙල්ගත් දැඩි ක්‍රියාමාර්ගයක්. බුකෙල් කියන නායකයා බලයට ඇවිත් එක එක සංවිධානවලින් ආපු බලපෑම් මොනවා කිව්වත් ගණන් ගන්නේ නැතුව රට ඇතුලේ හදිසි නීතිය දාලා එක රැයකින් බාරියෝ 18 සහ MS-13 සමාජිකයන් 60,000කට වැඩි පිරිසක් වට කරලා අත්අඩංගුවට ගත්තා. ලෝකයේ දරුණුම අධිආරක්ෂිත බන්ධනාගාරය වන සිකෝට් මෙගා ප්‍රිසන් එක හදලා මුළු ඇඟ පුරාම ටැටූ ගහගත්ත මේ පාතාල සමාජිකයන්ව එකට හිර කරලා දවාලයටත් ඉර එළිය නොදකින විදියට පාලනය කරන්න ඔහුට පුළුවන් වුණා. අද වෙනකොට එල් සැල්වදෝරේ කියන්නේ ලෝකයේ අපරාධ අනුපාතය අවම වූ රටවල් වලින් එකක්. ඇත්තටම කිව්වොත් නයිබ් බුකේ කියන්නේ අද මුළු ලෝකයටම හොඳ ආදර්ශයක් දුන්න හොඳ කෙලින් තියෙන නායකයෙක්. රටක ආරක්ෂාව, නීතිය සහ සාමය නැත්නම් මොනතරම් දියුණුවාවත් වැඩක් නැහැ කියන දේ එතුමා මුළු ලෝකයටම ඔප්පු කරලා පෙන්නුවා. පාතාලය සහ අපරාධකාරයෝ හමුවේ දඬින් නොනැවති ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ වගේ නායකයෝ තමයි අද ලෝකේ ඕනෑම රටකට අවශ්‍ය කරන්නේ. එහෙම වුණොත් විතරයි ඕනෑම රටකින් පාතාලයේ මුළුමනින්ම අතුගාලා දාලා ජනතාවට බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ආරක්ෂිත දියුණු රටක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ගැන ඔයාගේ අවංක අදහස මොකද්ද? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ජනාධිපති නයිබ් බුකෙලේ මහතා මේ පාතාල කල්ලි මර්ධනය කරපු සත්‍ය දර්ශන සහිත වීඩියෝවක් මම කලින් කරලා තියෙනවා. ඉතින් කැමති කට්ටියට ඒකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් උතුවලෙන් සහ දැනුවෙන් පුරු මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න සිතෙන් පිට YouTube channel එක දැම්ම subscribe කරලා එකතු වෙන්න. හැමෝටම ජය වේවා.